හායි හදමුද මගෙත් එක මේ වගේ රස මෙනුවක්. ඉස්සෙල්ලාම මම වම්බු ටික හොඳට කපලා සුද්ධ කරලා ඒකේ ඉන්න යාළුවෝ එහෙම අයින් කරලා මෙන්න මේ විදිහට කහ කුඩු ලුණු කුඩු දාලා අත ගාලා චුට්ටක් පැත්තකින් තියාගන්නවා. මොකද මම දැම බදින්නේ නෑ ඒක. මෙන්න මේ මොහොතට අත ගාලා ඒකම චුට්ටක් පැත්තකින් තියාගෙන ලුණු සුදු ලුණු ටික සුද්ධ කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට ලුණු සුද්ධ කරලා හොදලා සුදු ලුණු රම්පේ කරපිංච ඒවත් මම හීනියට කපාගෙන මෙන්න මෙහෙම ලස්සනට තියාගන්නවා. අද මට කැමරට දාන්න අවුමිරිස් නෑ. හැබැයි කමක් නෑ. මෙන්න මෙහෙම. ඊට පස්සේ මම හදන්නේ පරිප්පු කරි ටිකට හදන්න පරිප්පු ටික හොඳට හොදගන්න. මෙන්න මේ වගේ හොඳට 4-5 සතාවක් හොදලා ඊට පස්සේ ඒකට කහ කුඩු ලුණු කුඩු මිරිස් කුඩු 3-5 අවශ්‍ය ලුණු සුදු ලුණු රම්පේ කරපිංච ටික දාලා මෙන්න මේ විදිහට චුට්ටක් කලවම් කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දාලා. ගොඩ වතුර දාන්නේ නැහැ. ඒකට ගොඩක් තැන් වෙනවා. ඊ අතරතුර අපේ චූටි බට්ට මොකද කරන්න බලන්නත් ඕන. පේනවනේ. එයා අම්මට කරදින්න නැතුව සත්තු නැතුව වැඩ. එහෙනම් අපි දැන් පරිප්පු ලිපේ තියාගමු. මෙන්න මේ විදිහට ලිපේ තියලා අඩු ගින්දරේ මම මේක තඹ ගන්නවා. ඒ අතරතුර මම වම්බ ටිකක් බෙදෙන්න කියලා කියන්නේ. ඒකත් තමයි. ඒකත් මේ විදිහට බෙදෙන ගන්නවා. හරි. දැන් අපේ පරිප්පු කරිය හොඳට තැම්බිලා වතුරත් හොඳට හිඳලා තියෙනවා. ඊට පස්සේ මම මේකට හොඳ මිටි කිරි කෝපයක් දානවා. මේක චුට්ටක් වෙන ප්‍රමාණය වෙනකන් දාලා ඒක ටිකක් නටනකන් අඩු ගින්දරේ ලිපේ තියාගන්නවා. රස අනුව ලුණුත් බලන්න ඕනේ. මෙන්න මෙහෙම. පේනවනේ පරිප්පු කරියක මගේ. ඊට පස්සේ මෙන්න මේ ගානට ආවට පස්සේ මම පරිප්පු කරියක ලිපෙන් බෑවා. දැන් අපේ වම්බඩු ටිකත් හරි. හොඳට බෙදලා තියෙනවා. ඊට පස්සේ මම හදන්නේ අපි ඉසු තෙල් දාලා. ඒකත් මම ඉසු ටික හොඳට හොදලා රම්පේ කරපිංච ලුණු සුදු ලුණු අමු මිරිස් කෑලි මිරිස් ඒ අවශ්‍ය කලමන ඔක්කොම දාලා තෙලුත් දාලා අත ගෑවා. අමු මිරිස් නෑ හොඳේ. අපේ පැටියව චුට්ටක් බලනවා මම අතරතුර. එහෙම දාලා ඊට පස්සේ අඩු ගින්දරේ මම ඒක හොඳට තඹ ගන්නවා. මෙන්න මේ විදිහට. මේ තියෙන අපේ ඉස තෙල් දාපු එක. දැන් හරිම සුවඳයි. මෙන්න මේ ගානට. හරි. මේක තමයි අද මගේ චූටි පැටියගේ මගේ දවල් මෙනු එක. අපි දැන් රස්නෙම්ම කන්නයි යන්නේ. පේනවනේ? සුවඳම සුවඳයි. මං හිතන්නේ රසත් ඒ වගේ ඇති. ඔන්න දැන් චූටි බට්ටත් ඉන්නවා. එයාට හොඳටම බඩගින්න.